අම්මච්චා නේ ආවේ ඇමරිකාවේ. මං නම් කියන්නේ ඇමරිකාව දිනන්න ඕන. මොකද නැද්ද? ඉරානේ මොනවාදනේ ඇමරිකාව ආයේ. තෙල් පොලින් නම් මොනවාදනේ ඇමරිකාව දිනනවා. මං නම් කියන්නේ පත්තරේ උඩම දිනවනේ ඉස්තරේ දැන්. මම යනවා. පොඩ ලයින් එක පොඩ තියන්න. මොනවාද විස්තර? ඉතින් හැමදාම පතරේ ටිකක් දියන්න. මොකද්ද කට්ටියගේ සාකච්ඡාව? යුද්ධනේ. හැමදාම යුද්ධේ. ඇමරිකාවෙන් ගන්නවනේ බරක් ඉරානෙට ඈ. ඇමරිකාව මං නම් කියන්නේ ඇමරිකාව දිනන්න ඕන. අපේ ජනාධිපතිත් ඉස්සුනේ. ඒ මොකද? එහෙම කියන්න එපා බං ඒත් මිනිස්සුනේ බං. ඔය රටවල් දිගේ නාකි ටිකක් එක්කවු වෙලා ආයුධ ටික විකුණ ගන්න. මේ අහිංසක මිනිස්සුන්ව මැදි කරගෙන යුද්ධයකට පටලගෙන බොරු වැඩන්නේ මේ කරන්නේ. මා මොනවද දන්නේ යුද්ධ ගැන? එහෙම නෙමේ කොල්ලෝ. මං කියන්නේ ඇමරිකාව දිනන්න ඕන. අහිංසක දරුවෝයි. අහිංසක ගෑනු මිනිස්සුයි නිකන් විනාශ වෙලා යනවා. මේ මිනිස්සුන්ගේ බල තණ්හාවට. උඹලා කියනවා මම මොනවද යුද්ධ ගැන දන්නේ කියලා. මම මොනවද බං යුද්ධ ගැන දන්නේ? මාස ගානක් ත්‍රස්තවාදී කඳවුරක හිරකාරයෙක් වෙච්ච මට මගේ දුවවයි මගේ නෝනවයි හැමතිස්සෙම මතක් වුණා. මට ගෙදර එන්න ඌමනාව ඕනාවටත් වඩා තිබ්බා. මම පැනගත්තා ඒ ත්‍රස්තවාදී කඳවුරේ. මට ඕමනාව තිබ්බේ ඉක්මනට කොහොම හරි ගෙදර එන්න. මාස ගානක් ත්‍රස්ත කඳවුරක දුක් විඳ මම ඒකෙන් ගැලවෙන්න පැනලා ඉද්දි බෝම්බකට අහුණා. යුද්ධෙ මොනතරම් කුරුළුද? ඒක මොන වගේ ශාපයක්ද කියන එක තේරුම් ගන්න යුද්ධයකට මුහුණ දෙන්න ඕනේ. යුද්ධයේ ක්‍රූරකම, ම්ලේච්ඡත්වය මහා දරුණු විදිහට ත්‍රස්තවාදී කඳවුරක් තුල මම මාස ගණනක් හොඳ හැටියක් වින්දා. අයියෝ කලුලේ නාසමා පොටේ රාමවීර පොඩ්ඩක් එළඹුග අයියෝ මත්ය නෙකින්ද කවුද නෙකින්ද මත්ය මම දැමල මුනිය තමයි නෙකින්දනේ ඔයාලා අපිට උදව් කරලා තියෙන ඕගොල්ලෝ ඉඳලා එන්න මත්ය අයියෝ බත් අලිය මොකද පස්සුකුත් නෑ එන්න යම් මත්ය යම් යෝගන් මත්ය ලොකුන්නේ ඉන්න මත්ය ලොකුන්නේ මට යන්න බෑ අර මහන්සිනේ මම කාවරි ඉක්කගෙන ඉන්නවා ලොකුන්නේ ආරචි මංගප්පා අපත வாங்கடா ஓடி வாங்கடா யார் சொல்லி இருந்தா வாங்கடா நம்ம நாட்டு ராணுவ வீரரை கொண்டு போட்டாங்கடா ஓடி வாங்க உயிர் போகுது ஓடி வாங்க யாராச்சும் இந்த காட்டுக்குள்ள இப்படிதான் ஐயோ என்னால முடியலையே மாத்தியா நிக்கிற மாத்தியா எங்கேயில தூம் மாத்த தூள் என்ன மாத்தியா என்ன நான் உதவு කරන මාත්‍යා නැකිටින්නකෝ අයියෝ අපේ රටේ කිනියෙක් නිවා නැකිටින්න නැකින්න මාත්‍යා එන්නේ ඡද්ද කරලා බෑ මාත්‍යා කොටි ඉන්න ඔතේ මාත්‍යා ඒ මනුස්සයා ද්‍රවිඩ මිනිසෙක් වුණත් මගේ ජීවිතය වෙනුවෙන් ඒ මනුස්සයාගේ ජීවිතේ පරදුවට තිබ්බා. අපේ රටේ කුමුදසේ බැලිකුට කරදරයක් කළා කියලා ගමේ කවුරුත් නැද්ද? සාමය සාමය කියාගෙන මිනිස්සු හැම තැනම සාමය හොයාගෙන දුවනවා. ඒව ගැන හිතද්දි මට දැන් hina යනවා.
මහ කැලේ මැද්දේ දෙමළ මිනිස්සෙක් සිංහල රණවිරුවෙක්ගේ ජීවිතේ බේරගන්න නොවිඳිනා දුකක් විඳිනවා. මීටත් වඩා සාමයක් කොහෙද? මීටත් වඩා සමගියක් කොහෙද? මං කාවර එක්කන් එන්නම්. නැගිටින්න මචං. කොහමද නැගිටින්න මචං? වාඩි වෙන්නද? කොහොම ඉන්න මචං? එන්නම් මං. යුද්ධය අවසන් වුණා. රටට සාමය ලැබුණා. මම රණවිරු සෙවණෙන් ගෙදර ආවා. ඒ වෙද්දී මගේ එක පාදයක් අහිමි වෙලයි මට තිබුණේ. රණවිරු සෙවණ මං වගේ තව ගොඩාක් රණවිරුවෝ හිටියා. මං ගෙදර එනකොට මගේ චූටි දුව විතරයි හිටියේ. අපිට ගොඩක් දේවල් නැති වෙලා තිබුණා.